ඔයගලන්ට සුබ දවසක්. අද කතා කරන්න හිතලා පොඩි විශේෂ මාතෘකාවක්. ඔබට ලෙඩක් හැදුනොත් මොකද කරන්නේ? සමහර වෙලාවට බෙහෙතක් අරගෙන එහෙම නැත්නම් පොඩි විවේකයක් අරගෙන ඔබට සුවපත් වෙන්න පුළුවන් නේ. ඔබේ හිත ලෙඩ වුණොත් මොකද කරන්නේ? කොහොමද කියන්නේ ඔබේ හිත ලෙඩ වෙලා කියලා? ඔබට වෙනදා වගේ අවධානයෙන් වැඩ කරගන්න අපහසු නම් ඔබේ හිතේ අසමතුලිතතාවයක් ඔබට දැනෙනවා නම් ඔබේ හිත බොහෝම කලබල වෙලා නම් දුකක් කලකිරීමක් හෝ තමන්ට කිසිම දෙයක් කරන්න ශක්තියක් නැහැ වගේ දැනෙනවා නම් අපේ හිත ලෙඩ වෙන්න පුළුවන් කොහොමද? අපිට විශාල දුකක් ඇති වුණොත් අපිව හැරදමා කවුරු හරි ගියොත් එහෙම නැත්නම් ඔබේ ළමා කාලේ වෙච්ච ඇතැම් සිදුවීම් සහ ලැබුණු අත්දැකීම් එක්ක ජීවිතේ ලැබෙන පරාජයන් එක්ක ජීවිතේ අත්විඳින්න වෙන සමහර සිදුවීම් හා තනිකම එක්ක ජීවිතේ දෙන අභියෝග එක්ක ඇතැම් වෙලාවට ඔබේ ඇතිවෙන රසායනික අසමතුලිතතා ඔස්සේ ඇතිවෙන විවිධාකාර වූ මානසික රෝගී තත්ත්වයන් එක්ක අපිට මේ හිතේ අසනීප ගතියක් දැනෙන්න පුළුවන්. අමාරුයි නේද හිත අසනීප වුණාම? ඕ ඒක ටිකක් අමාරුයි. අපිට බෙහෙතක් දීලා ශරීරයට නැවත ශක්තිය අරගෙන ගමනක් යන්න පුළුවන් වුණාට හිත අසනීප වුණොත් නම් ලෝකෙට පෙන්වන්න නැතුව ඉන්න පුළුවන් වෙයි. හැබැයි ඔබේ කාර්යක්ෂමතාවය, ශක්තිය ටිකක් අඩු වෙයි. ඉතින් මොකද කරන්නේ? මදක් නතර වෙන්න. ඔබ දුවනවා නම් එක පිම්මේ ජීවිතය එක පොඩි වෙලාවක් ගන්නකො. එක දවසක් එහෙම නැත්නම් පැයක් විනාඩි කිහිපයක් ඔබට පුළුවන් නම් පොඩ්ඩක් නතර වෙන්න. චුට්ටක් අපි පෝස් කරමු. කල්පනා කරලා බලන්න මොකද හිතට උනේ කියලා. ඔබ දන්නවනම් හේතුව ප්‍රතිකර්මයක් යොදා ගන්න පුළුවන් වෙයි. එහෙම නැත්නම් ඔබට විශ්වාසවන්ත කෙනෙක් එක්ක කතා කරන්න. ඔබට තේරෙනවා නම් ඔබේ හිතේ අසනීපේ සති 2කට වඩා උඩු දුවනවා කියලා ඔබ විශේෂඥ සහාය ලබා ගත යුතුමයි. හැබැයි ඔබට පුළුවන් වෙයි පොඩි විවේකයක් දීලා හොඳ හුස්මක් අරගෙන පොඩි සතිමත් ක්‍රියාවක යෙදিলা හිතේ ඇති වෙලා තියෙන පොඩි අසනීපය පොඩ්ඩක් විතර පාලනය කරගන්න. එහෙම නැත්නම් සනීප කරගන්න පුළුවන් වෙයි ඔබට. එහෙනම් මම ප්‍රාර්ථනා කරනවා ඔයාට සුබ දවසක් වෙන්න කියලා.